අද අපි කතා කරමු Meta AI ගැන. අපි සාමාන්‍යයෙන් මුලින්ම වගේ පාවිච්චි කරලා තියෙන්නේ ChatGPT කියන AI එක. ඒකෙන් පස්සේ ගියාම අපිට Google එකේ තියෙන Gemini AI එක, ඒ වගේම Microsoft එකේ තියෙන Copilot AI එක, මේ වගේ AI platform ගොඩක් අපිට දැන් වෙද්දී use කරන්න පුළුවන් වෙලා තියෙනවා. හරි, ඒ වගේම Meta AI එක මේ වෙනකොට ලෝකෙ හුඟක් රටවල් වලට රිලීස් වෙලා තියෙනවා. ඒත් තාම ලංකාව අපිට මේක available වෙලා නැහැ. හැබැයි සමහර users වලට මේ Meta AI එක දැනටමත් use කරන්න පුළුවන් වෙලා තියෙනවා. ඔයාටත් Meta AI එක available වෙලා නැත්නම් use කරන්න පුළුවන් විදියක් ගැන දැන් අපි බලමු. ඔයා Google එකට ගිහිල්ලා Meta AI කියලා search කරලා මේ site එකට ගිහිල්ලා ඔයා try කරන්න පුළුවන්. ඒ වගේම මම description එකේ දාලා තියෙන link එකෙන් ගිහිල්ලා ඔයාට use කරන්න පුළුවන්. ඔයා මේක mobile phone එකකින් use කරන්න හිතාගෙන ඉන්න කෙනෙක් නම් ඔයා මුලින් Play Store එකට ගිහිල්ලා Meta AI කියලා search කරගන්න. ඊට පස්සේ Meta AI කියන මේ app එක download කරලා ඔයා try කරලා බලන්න පුළුවන්. හරි, අපි දැන් බලමු මේක use කරන්නේ කොහොමද කියලා. මම දැන් ඇවිල්ලා තියෙනවා මේ site එකට. ඔයාට මෙතනින් මේ site එකට log වෙන්න පුළුවන්. මේකට ඔයාලගේ Facebook account එක හරි Instagram account එක හරි මෙතනින් connect කරලා ලේසියෙන් මේ site එකට log වෙන්න පුළුවන්. ඒ වගේම අපිට මේක වැඩ කරගෙන යන්න තියෙන්නේ හුඟක් සරල interface එකක්. මම මේක නිකන් how are you කියලා type කරා. ඊට පස්සේ යාගෙන් හම්බුන reply එක තමයි මේක. මේකෙන් ඔයාලට මේ AI එක ගැන අදහසක් ගන්න පුළුවන්. හරි, අපි දැන් ඉස්සරහට බලමු මේක ගැන. ඒ වගේම මම මේකෙන් අහුවා අපේ ලංකාවේ වර්තමාන ආර්ථිකය ගැන පොඩි විස්තරයක් දෙන්න කියලා. ඊට පස්සේ මට මේ වගේ හොඳ description එකක් මට හම්බුණා. ඒ වගේම ChatGPT එකේ මුල් කාලෙදි බැලුවොත් අපිට sources එක්කම reply එකක් හම්බුන්නේ නැහැ. ඒත් මේකෙදි sources එක්කම reply අපිට බලා ගන්න හම්බ වෙනවා. ඔහොම මේක ගැන මම බලාගෙන යද්දි මට තවත් හම්බෙච්ච වාසියක් තමයි අපේ real time information මේක බලා ගන්න හම්බ වෙනවා. ඒ වගේම අපි දැන් වීඩියෝ එකක් generate කරන්න try කරලා බලමු. හරි, මම මේ විදිහට type කරගත්තා. අපි දැන් බලමු generate වෙන වීඩියෝ එක මොන වගේද කියලා. ඊට පස්සේ මම generate කරලා දුන්නේ මෙන්න මේ වගේ ලස්සන වීඩියෝ එකක්. හරි, අපි දැන් image එකක් generate කරලා බලමු. අවසානට මට එයා generate කරලා දුන්න image ටික තමයි මේ. මේක image එක click කරලා ඇතුළට ගියාම මෙන්න මේ වගේ interface එකක් තමයි බලා ගන්න හම්බෙන්නේ. මෙතනින් ඔයාලට එක එක effect, style ඒ වගේ දේවල් ඔයාලට මෙතනින් add කරගන්න පුළුවන්. මම මේ විදිහට style එකක් දෙයක් ඔයාලට add කරගෙන පෙන්නන්නම්. ඒ වගේම මෙතන image එක size එක වෙනස් කරගන්න පුළුවන්. තාත් මන් දැකපු වාසියක් තමයි සමහර ChatGPT එකේ වගේ නැති මේ වගේ features මේකට බලා ගන්න හම්බ වෙනවා. ඒ වගේම තව දෙයක් තමයි මේකේ සිංහල language එක නම් තාම support කරන්නේ නැහැ. හැබැයි මම විශ්වාස කරනවා මේක ලංකාවේ release වෙද්දී සිංහල language එක support කරයි කියලා. තව මේක කතා කරන්න පුළුවන් වාසියක් තමයි අපිට මේකේ video generate කරන්න හරි photo generate කරන්න හරි coin ගන්න limit වෙලා නැහැ. අනිත් side බලුවොත් එහෙම අපිට දවසකට generate කරන්න පුළුවන් image 5යි නැත්නම් 6යි. ඒ වගේ limit වෙලා තියෙනවා. මේකේම limit වෙලා නැහැ. අනික මේක free තියෙන එක. අනික මම දැකපු මුගක්ම හොඳ දෙයක් තමයි මේකේ. image එකක් වුණත් video එකක් වුණත් ඉක්මනට මේක generate කරගන්න පුළුවන්. හරි, අද වීඩියෝ මෙතනින් ඉවර වෙනවා. මීට වඩා Meta AI එක ගැන ඔයාලත් දන්න දේවල් තියෙනවා නම් පල්ලෙහා comment section එකේ comment එකක් දාන්න අමතක කරන්න එපා. ඒ වගේම මේ වීඩියෝ හොඳයි නම් like එකක් දාන්න අමතක කරන්න එපා. තවත් මේ වගේ අලුත් වීඩියෝ එකක් හම්බ වෙනකම් ඔයාලා හැමෝටම සුබ දවසක්.